right guys ඔන්න අද අපි මට්ට පරිප්පුවක් කනවා. පරිප්පුවක් කනවා කියන්නේ කැම දෙන්න යන්නේ. ආවොන්න පේනනේ වහිනවා. ඉතින් පුළුවන් තරම් දෙමින් නැතිනේ තියන් ඉන්නවා. ඒ වුණාට කට්ට ගේම් එකක් දැන් රෑ 10 විතර ළඟයි. ඉතින් රෑ කැම එක දෙන්න ඕනේ. ඔන්න තියෙනවා ෆ්‍රයිඩ් රයිස් එකක් අද තියෙන්නේ. මෙතන තියෙනවා විටමින් C තක්කාලි අද දෙනවා ඔක්කොටම හාවොන්ට සේරටම විටමින් C තියෙනවා හොඳට. එතකොට කංකුල් තියෙනවා ඊළඟට මගේ ග්‍රෝවින් ෆුඩ් එකත් එක්ක රතුබත් දෙන්න හොඳ නැහැ කියන අය බලා ගන්න මම දෙනවා හොඳේ හැමදාම දෙනවා අවුරුදු දෙකක් තිස්සේ දෙනවා එක හාවෙක්වත් මගේ මැරිලා නැහැ හරිද ඉතින් දෙන්න යන්නේ අමුතුම කතන්දරයක් තියෙන්නේ පරිප්පුවක් කන්න වෙනවා ඉතින් මේගොල්ලෝ බඩගින්න තියන්න බෑ වැස්ස කියලා පේන ඇති මේ කුඩ දාලා ඔක්කො කොට දෙකක් දාගෙන ඉන්නේ මොකද මේ කොමාරි වැඩේ කරන්න ඕනේ හින්දා ඉතින් මේ තියෙන වාජන සමහර අයගේ ඒවා හොදන්න වෙනවා පරිප්පු ඔක්කොම කාගෙන තමයි දෙන්නේ ඔයගොල්ලන්ට පේන ඇති මම හිතන්නේ මේ තව මිනිස්සු ඇති සමහර වෙලාවට මම වගේ නම් කට්ට කාගෙන මේකේම මේ සත්තු වෙනුවෙන් කරනවා කියලා මොකද දින වැස්සාද ඔයගොල්ලන්ගේ පැති වලට ඇති මේ සීන් එක. ඉතින් මේ කරන්න දෙයක් නැහැ. සත්තු වෙනුවෙන් අපිට මේ කට්ට කන්න වෙනවා. මොකද ඒගොල්ලෝ බඩගින්න ඉන්නේ. වැස්ස කියන්නේ තවත් බඩගිනි වැඩි ඒගොල්ලන්ට. ඉතින් මේ අනිවාර්යෙන් දෙන්න වෙනවා මේගොල්ලන්ට. ඉතින් බලා ගන්න පොඩ්ඩක් කොහොමද අපි කට්ට කාලා මේ සත්තු හදන්නේ කියලා. ඉතින් කෑමකින් ටිකක් දෙනවා. ඊළඟට වතුර දානවා මේ ඔක්කොම ඉතින් තෙලී කියලා තමයි කරන්නේ වහිනොත් කැලෙන්නේ මම මේකට මේ උඩින් පොඩි රෙද්දක් දාලා තියෙන හින්දා පොඩි ෂේප් එකක් තියෙනවා මේකට මේ ඔන්න කවුරු හරි ගාව ලොකු බැනර් එකක් මොනවා හරි දිනනවා නම් මට එවන්න ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා මොකද සත්තු වෙනුවෙන් අපි ක්වොලිටි එකකුත් මේගොල්ලන්ට දෙනවා එලි වෙනකම් මේගොල්ලෝ අද සීතල වැඩි. එතකොට බඩගිනි වෙනවා වැඩි මේගොල්ලන්ට. ඉතින්ද ඔක්කොටම දෙන්න ඕනේ. ඉතින් ඔක්කොම අරගන්න බෑ වැස්සෙම කරන හින්දා. මේ ඉන්නේ ගිනි පිග් පැටියත් එක්ක මගේ දන්න කට්ටිය දන්නවා. මේ ඉන්නේ තාත්තා ඒගොල්ලන්ගේ ඉතින් ඕක තමයි අද තියෙන පරිප්පුව. ඔයගොල්ලන්ට පෙන්නුවේ බලා ගන්න. කොහොමද අපි සත්තු වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියලා ඔයගොල්ලෝ ඒක ඔළුවේ තියාගන්න. රයිට්. මොකද මේ තමුන්ගේ සත්තුන්ට අද ඕනේ කන්න දෙන්න කියලා ඕන තරම් කට්ටිය ඇති. මේ ඉන්න. අපි එහෙම නැහැ වැස්සේ වුණා. කොහොම හරි කැම ටික දෙනවා රෑ 10 විතර මම රෑ කොහොමද 10 විතර වෙනකොට අනිවාර්යෙන් මේගොල්ලන්ට කැම දීලා තමයි නිදි කරන්නේ. ඉතින් මේ නිදිය ගන්න දාන්නේ නිදි කරනවා කියන්නේ මේ කැම ටික දීලා පැය භාගයක් විතර ඉඳලා ඊට පස්සේ ලයිට් ටික ඔෆ් කරලා දානවා. ඒක තමයි නිදි කරනවා කියන්නේ පොට්ටේ තියලා නෙමෙයි. අනිවාර්යෙන් දෙන්න ඕනේ සත්තුන්ට කැම. පේනනේ බඩගින්න ඉන්නේ හරි කට්ටිය. ඉතින් ඕගොල්ලෝ තමුන්ගේ සත්තුන්ට බල්ලෙක්ට හරි පූතෙක්ට හරි කාට හරි ඉන්න සතෙක්ට අනිවාර්යෙන් වැස්ස නොබලා කැම දෙන්න. කොච්චර වැස්සත් මොනවා කරත් කැම ටික දෙන්න ඕනේ. ඉතින් බලන්න කොච්චර බඩගින්න ඉන්නවද කියලා. ඉතින් මේ ඕගොල්ලෝ සමහර අය පොඩි පොඩි ටොක්ස් දෙනවනේ සත්තු අරවා මේවා කූඩු කරගෙන. ඉතින් බලන්න අපි කොච්චර ආදරේ හදනවද කියලා මේ සත්තුන්ව. ඕගොල්ලෝ දරුවෙක්ට ළමයෙක්ට මේ වගේ වැස්ස දවසක මෙහෙම සීන් එකක් අම්ම දෙන්නේ නැහැ. සත්තුන්ව කොච්චර ආදරෙන් බලා ගන්නවද කියලා. බලන්න මේගොල්ලෝ කොච්චර බඩගින්නේ දින්තිලා ඉන්නේ. ඉතින් දැන් රැයට කෑවට පස්සේ මේගොල්ලන්ව පැය භාගයක් විතර තියලා ලයිට් ඔෆ් කරලා නිදා ගන්න දානවා. ඒක තමයි සිටුේෂන් එක. කට්ටියගෙම ඒගොල්ලන්ට ආස වෙයි කියලා මම මේ දැන් වීඩියෝ එකක් බලන්න. අපි කොච්චර අමාරුවකින්ද මේ සත්තු හදන්නේ කොච්චර ආදරේද අපි කියන එක ඔළුවට ගන්න. සත්තුන්ට ආදරය කරනවා කියන්නේ මේක තමයි guys. හරි. සත්තුන් ආදරෙන් බලන්න. එහෙනම් අපි ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙනවා.